2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තේරීපත් වූ සභිකයන් ගැසට් පත්‍රයේ පළ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒට හේතු වී තිබෙන්නේ සමහර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු සභිකයන්ගේ නාම ලේඛන මේ වන විටත් අදාළ තේරීම් භාර නිලධාරීන්ට ලබා නොදීම නිසා මහජන ඡන්දයෙන් තේරීපත් වූ සභිකයන් යම් ප්‍රමාණයකගේ නම් නොමැතිව ඒ අදාළ ගැසට් පත්‍රයේ පළ කිරීම මැතිවරණ කොමිෂන් සභාවට සිදු කළ නොහැක්කක් නිසා කොමිෂන් සභාව තීරණය කළා ගැසට් පත්‍රයක් මගින් අදාළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට නියමයක් කිරීමට මේ අදාළ සභිකයන් නම් කිරීම පිළිබඳව. ඒ අනුව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට මේ මාසයේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර තමන්ට නම් කිරීම සඳහා නියමිතව තිබෙන සභිකයන් සහ ඒ කාන්තා සභිකයන් පිළිබඳ විස්තර අදාළ සියලුම තේරීම් භාර නිලධාරීන්ට ලබා දිය යුතුයි කියලා ඒ නියමය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දිනේදී ගැසට් පත්‍රයක් මගින් පළ කරලා තිබෙනවා. ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අනිවාර්යයෙන්ම මේ මාසයේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර තමන්ට පත් කිරීමට නියමිත බව දන්වා තිබෙන ඒ සභිකයන් සහ කාන්තා සභිකයන් පිළිබඳ විස්තර අදාළ තේරීම් භාර නිලධාරීන්ට දන්වා යවිය යුතු වෙනවා. 30 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව අප ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඡන්ද විමසීමට අදාළව වියදම් නියාමනයේ සම්බන්ධයෙන් වියදම් හා ආදායම් වාර්තා තේරීම් භාර නිලධාරීන් වෙතට ලබා දීමේ කාලය අද දිනේ මධ්‍යම රාත්‍රියෙන් ඒ කියන්නේ 27 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. තවදුරටත් ඒ වාර්තා ලබා දීලා නැති අය 27 අද දිනේ මධ්‍යම රාත්‍රිය දක්වා සියලුම තේරීම් භාර නිලධාරී කාර්යාල සහ මැතිවරණ මහලේකම් කාර්යාලයේ අදාළ අංශ විවෘතව පවතිනවා. ඒ අදාළ ලේඛන සියලු දෙනාටම භාර දිය හැකියි. හෙට දිනෙන් පසුව කිසිදු ලේඛනයක් භාර ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම හෙට දිනෙන් පසුව වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව විස්තර පොලිසියට භාර දීමට කටයුතු කරනවා. පොලිස්පතිවරයාට ඒ නීතිපතිවරයා විමසා අදාළ නීතිමය කටයුතු කිරීම සඳහා. ඒ නිසා ගැටලු සහිත තත්ත්වයක් ඇති නොවන ආකාරයෙන් සියලුම දෙනා ඒ අදාළ වාර්තා භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඒ අදාළ අපේක්ෂකයන්ගෙන් දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලා සිටිනවා.